සුබ දවසක්. ලැසික් කියන්නේ මොකද්ද? ලැසික් කරන්න හොඳයිද? ලැසික් කරොත් මට හැමදාටම කණ්ණාඩි නොදා ඉන්න පුළුවන්ද? කොන්ටැක්ට් ලෙන්ස් ආයි දාන්නම ඕනේ නැද්ද? දරුවෝ වගේම වැඩිහිටියොත් මේව ගැන අහනවා. දරුවෝ අහනකොට වැඩිහිටියොන්ට තියෙනවා ප්‍රශ්න ගොඩක්. ඉතින් කීප සැරයක් අහපු ප්‍රශ්නත් එක්කලා මම හිතුවා අද මම එක වීඩියෝ එකකින් ඒ ටිකට උත්තර දෙන්නම් කියලා. ලේස ප්‍රතිකර්මයක් මේක ඇත්තටම ලේස කිරණක් මගින් ඇහි කෝණය එක රීෂේප් කරන වැඩක් තමයි මේ ලැසික් කියලා කියන්නේ. ඇයි මේ ඇහි කෝණයක රීෂේප් කරන්නේ? මෙන්න මේකට හේතුව කිව්වොත් අපේ සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ ඇහි මේ කළු ඉංගිරියාව කියන කොටස ලස්සන්ට පීරිසයක් වගේ රවුමට තියෙන්නේ. අපි කට වචනට කියනවා ඇහි කළු ඉංගිරියාව ඒ කියන්නේ කෝණයක ෆුට්බෝල් එකක් වගේ කියලා. ෆුට්බෝල් එකක් කොට ඒක බෝලයක් නෙමෙයි බෝල එක මතු පිටක්. එතකොට දැන් පුංචි කාලේ ඉඳලම කණ්ණාඩි දාන්න වෙන සිද්ධ වෙන දරුවන්ට මේගොල්ලොන්ගේ කෝණයක බැලුවොත් කෝණයක පොඩ්ඩක් ඉලිප්සාකාරයි. අර රවුන්ඩ් හැඩයෙන් නෙවෙයි. මෙන්න මේක නිසා තමයි බොහෝ වෙලාවට ආලෝකයේ කෝණයක හරහා ගිහිල්ලා අවශ්‍ය විදියට පතිත නොවන හින්දා කණ්ණාඩියකින් අපිට සපෝට් එකක් දෙන්න වෙන්නේ. එක්ක කොන්ටැක්ට් ලෙන්ස් එකකින් සපෝට් එකක් දෙන්න වෙන්නේ. එතකොට අපි මේ ලේසර් ට්‍රීට්මන්ට් එකෙන් මේ ලැසික් එකෙන් වෛද්‍යවරු කරන්නේ අර ඉලිප්සාකාරව තිබිච්ච කෝණයක නැවත ෆුට්බෝල් එකක් වගේ රවුන්ඩ් ෂේප් එකට හදලා ගන්න එක. මෙහෙම කරන ලැසික් එක හැමෝටම කරන්න පුළුවන්ද? මේක තමයි ඊළඟට හැමෝම අහන ප්‍රශ්නේ. ඇත්තටම මේක හැමෝටම කරන්න බෑ. මේකට වයස සීමාවක් තියෙනවා. අවුරුදු 18න් පස්සේ දරුවන්ට තමයි මේක කරන්න පුළුවන්. එතකොට අවුරුදු 18නොත් අපි බලනවා නිත්‍ය දැන් වෙනකොට ස්ටඩි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අඩුම ගිය අවුරුද්දම වෙනස් වෙච්ච නැති ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තිබුණාද? මේක හරිම වැදගත්. ඊට පස්සේ ඔබේ කෝනියල් තික්නස් එක කියලා කියන්නේ මේ මම කියපු මේ කළු ඉංග්‍රීසියාවේ තික්නස් එක බලනවා. කෝනියල් ටොපෝග්‍රැෆි කියලා විශේෂ මැෂින් එකකින් කෝණයකේ සිතියමක් ගන්නවා. මේව රිදෙන්නේ නැහැ. මම ඒ ගැන කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. මම මේ ප්‍රසිද්ධියක කියන්නේ රිදෙන්නේ නැහැ. ඔබට තියෙන මැෂින් එක දිහා බලන් ඉන්න මැෂින් එකෙන් ඔබේ ඇහි සිතියමක් ඒ කෝණයකේ සිතියමක් එනවා. මේ කෝණිය සිතියමත් 100%ක්ම නිවැරදි නම් තමයි වෛද්‍යවරයා තීරණය කරන්නේ ලැසික් කරන්න පුළුවන් කියලා. එතකොට මෙහෙම තීරණය කරනකොට ලැසික් වලට ඔබ ලෑස්ති වෙන්න දෙයක් නැහැ ලොකුවට. විනාඩි 15ක විතර ඊටාම පොඩි ප්‍රතිකර්මයක්. එතකොට අහන්නේ මේක රිදෙනවද කියලානේ. මේක රිදෙන්නේ නැහැ මොකද ඇහැ හිරි වැටෙන්න බින්දු බෙහෙත් දාලා තමයි කරන්නේ. එතකොට ඊට පස්සේ ටික වෙලාවක් යනකම් ඇහැ හිරි වැටලා තියෙනවා. මේ ඇහැ හිරි වැටෙන බින්දු බෙහෙත් ටික දැම්මහම බොහෝ වෙලාවට ඔබව ඇඳක හාන්සි කරවලා ඇහැ ඇරලා තියන එක බ්ලින්ක් වෙන එක මෙහෙම බ්ලින්ක් වෙන එක ඔටෝමැටිකලි වෙනවනේ බ්ලින්ක් වෙන එක නවත්තන්න ඇහැට ක්ලිප් එකක් හයි කරනවා. ඒක දැනෙන්නේ නැහැ මොකද ඒ වෙනකොට ඇහැ හිරි වැටලා තියෙනවා. මැෂින් එක සාමාන්‍යයෙන් මූණට උඩින් හැමීට ලං වෙනවා. එතකොට වෛද්‍යවරයා කියයි මෙන්න මේ මැෂින් එක දිහා බලාගෙන ඉන්න කෙලින් මේක නිවනපත් වෙන ලයිට්ස් තියෙනවා. සමහරට කළු පාට, කොළ පාට සහ රතු පාට. එතකොට මේ එළි දිහා බලාගෙන ඉන්න කියලා තමයි කියන්නේ. ඔබට තියෙන්නේ මේක දිහා නිදහසේ බලන් ඉන්න. එතකොට මේක පුළුවන් තරම් රිලැක්ස් වෙලා කරන්න ගන්න. මොකද එහෙම නැත්නම් ඇහැ එහෙම දුවනවා, හිතත් එහෙම දුවනවා. ඒකයි මම මේක විශේෂයෙන් කිව්වේ. මොකද එහෙමයි බලන්න ගියාම කීප සැරයක් ඔය ලේස ප්‍රතිකර්මෙන් නවත්තලා නැවත වරක් කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඇහැ එහෙම වුණොත් කියලා බය වෙන්න එපා. මොකද මේ මැෂින්ස් හොඳ තාක්ෂණයකින් යුක්තයි. ඇහැට හරි තැනට ફોකස් වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ඉක්මනට ඒ වැඩේ නවත්තලා නැවත ඇහැ හරි තැනට එනකන් ඉන්නවා. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. නමුත් වෛද්‍යවරයාට උදව්වක් විදිහට පුළුවන් තරම් රිලැක්ස් වෙලා ඒ කියන තැන දිහා ওই විනාඩි 15 බලාගෙන ඉන්න. විනාඩි 15කින් ওই වැඩේ ඉවරයි. එතකොට ඊට පස්සේ කොහොමද? එදාම ගෙදර යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ගෙදර යන්න කලින් UV protected sunglass එකක් දෙනවා. මේක දවස් කීයක් දාන් ඉන්න ඕනද කියලා වෛද්‍යවරයා කියයි. තව දෙයක් තියෙනවා. එහෙම ගෙදර ගිහිල්ලා මූණ සෝදන්න නාන්න බෑ. මුල දවස්වල. ඒකත් දවස් කීයක් විතර මූණ සෝදන්න එපාද නාන්න එපාද කියලා කියයි. facial tissues පාවිච්චි කරන්න කියයි. එතකොට ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඒත් එක්කම අයි මේකප් කරන කෙනෙක් නම් රැකියාවකට යන හෝ වෙනත් වෘත්තියක යෙදෙන කෙනෙක් නම් ඔබට ලැසික් කරාට පස්සේ සති කිහිපයක් යනකම් මේකප් කරන්න බෑ. ඒක නිසා ඔබ මේක ප්ලෑන් කරනවා නම් නිවාඩුවක් ප්ලෑන් කරලායි කරන්න ඕනේ. මේ ප්‍රතිකර්මයට යන්නේ විනාඩි 15ක් වුණාට සති 3ක් විතර පරිස්සම් වෙන්න වෙනවා. ඊළඟට ඔබට දාන්න බෙහෙත් දෙයි. ඒ දාන්න දෙන බෙහෙත් හරි වෙලාවට નિયમિત විදිහට දාන්න ඕනේ. මේ විදිහට පරිස්සම් වුණොත් යම් කාලයක් ඊට පස්සේ කණ්ණාඩියක් නැතුව කොන්ටැක්ට් ලෙන්ස් එකක් නැතුව පැහැදිලි පෙනීමක් ලබා ගන්න පුළුවන්.
85ක් 90ක් විතර ලැසික් කරපු අය අද කණ්ණාඩි contact lenses නැතුව වැඩ කරනවා. එතකොට මෙහෙම කරලා ඊළඟට ඔයගොල්ලන් අහන ප්‍රශ්නයක් තමයි දැන් මේක හැමදාටම මේ විදිහටම තියනවාද අවුරුදු 40 දී රීඩින් කරන්න කණ්ණාඩියක් ඕනේ නැද්ද? ඒකත් මම කියන්නම්. මේක මෙහෙම තියනවා අවුරුදු 40ක් විතර වෙනකම්. මොකද දැන් ඇහැ යථා තත්ත්වයට පත් කරලා නිරෝගී ඇහැක් වගේනේ තියෙන්නේ. එතකොට නිරෝගී ඇහැක් තියෙන ඕනිම කෙනෙක්ට මුහුණ දෙන්න වෙන සත්‍යයක් තමයි අවුරුදු 38 39 වෙනකොට 40 ආසන්න වෙනකොට කුඩා අකුරු කියවන්න බැරි එක. සාමාන්‍යයෙන් රීඩින් ඩිස්ටන්ස් එකේ පොඩි අකුරු කියවන්න බෑ. ලැප්ටොප් එකේ වැඩ කරන්න අමාරුයි. ෆෝන් එක පේන්නේ පොඩි දෙයක් පුරවන්න බෑ. අන්න ඒ වගේ අයට ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒ වගේ කන්ඩිෂන් එක මේ ලැසික් කරා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ කාලේ වෙනකන් ලැසික් කරපු අයට එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි ඒ කාලේ වෙනකොට නැවත වරක් රීඩින් වලට කණ්ණාඩියක් අවශ්‍ය වෙනවා. මම නම් යෝජනා කරන්නේ අවුරුදු 35ට කලින් අවුරුදු 20 විතර කාලෙදී මේ ලැසික් කරන්න. මොකද එතකොට ඔබට කණ්ණාඩියක් නැතුව එන්ජොයි කරන්න තියෙන කාලේ වැඩි. ඒ කියන්නේ දැන් අපි අවුරුදු 30 දී විතර කරොත් බොහොම පුංචි කාලයකදී ආපහු සැරයක් කණ්ණාඩියක් දාන්න වෙනවා. අර 20 දී විතර කරොත් අවුරුදු 10ක් 15ක් විතර කණ්ණාඩි නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ ලැසික් වලට බය වෙලා හිටියානම් ලැසික් කරන්න ටිකක් චකිතයක් තියාගෙන හිටියානම් බයක් නැතුව ලැසික් කරන්න. ඒක හොඳ ප්‍රතිකර්මයක්. එතකොට කරන්න බැරි අය කවුද? ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, ඊළඟට දිය වැඩියාපෙන් පෙළෙන අය විශේෂයෙන් මේ ගැන සැලකිලිමත් වෙලයි කරන්න ඕනේ. ගර්භණී මව්වරුන්ට සහ දරුවන්ට කිරිදෙන අම්මලාට නම් කරන්නේ නැහැ. දිය වැඩියාව තියෙනවා නම් ඔබ වෛද්‍යවරයා එක්ක ගැන කතා කරලායි කරන්න වෙන්නේ. ග්ලෝකෝමා තියෙන අයට කරන්න පුළුවන්ද? ග්ලෝකෝමා තියෙන අයටත් මම දන්න තරමට ලැසික් කරන්නේ නැහැ. කැටරැක් සර්ජරි එකක් ඩිව් නම් කැටරැක් තියෙන කෙනෙකුට කොහොමවත් ලැසික් කරන්නේ නැහැ. ඊළඟට කැරටකෝනස් තියෙන අයට මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද කැරටකෝනස් කියන්නේ ඇහැ ඉදිරියට නෙරායන කෝණිය එක. මෙන්න මේගොල්ලන් ගොඩක් ආසයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් මේ කරදර ඉවර කරන්න කියලා. නමුත් අවාසනාවකට මේ කෝනියල් තික්නස් එක කියන්නේ කෝනියාවේ ඝනකම මේ ලැසික් සර්ජරි එකට බලපානවා. ඒතර කැරටකෝනස් තියෙන අයගේ කෝනියක තික්නස් එක හුඟක් අඩුයි. ඒක නිසා ඒගොල්ලන්ටත් ලැසික් කරන්න අමාරුයි. ලැසික් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක නිසා මේවා ටික ගැන දැනුවත් වෙලා ඉන්න. SLE diseases තියෙන ඒ කියන්නේ immunity system එකේ යම් යම් ප්‍රශ්නත් එක්ක diseases තියෙන කෙනෙක් නම් ස්ටෙරොයිඩ්ස් නිතර ගන්න කෙනෙක් නම් වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඒ වගේ කන්ඩිෂන්ස් වලත් ලැසික් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් එක්ක ඔබට ලැසික් එක මං හිතන්නේ තිබුණ ගැටලු ටික මං ඔක්කොම निराකරණය කරා වෙන්න ඇති. තවත් මොන හරි ගැටලු තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. කතා කරන්න පුළුවන් වෙලාවට මං උත්තර දෙන්නම්. නොදන්න දෙයක් තිබ්බොත් අහන්න. කොහොමත්ම ස්තුතියි. අපි ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.